ලසිත් මාලිංග ඇත්තටම කියන්නේ එයාගේ ප්ලෑනින් ඉතාමත් හොඳයි. ඉතින් එක්සිකියුෂන් එක තියෙන්නේ බෝලර්ස්ලා අතේ. අර ප්ලෑනින් පැත්ත ඉතාම වැදගත් වෙන ටීම්. චර්ම විශේෂඥයන් විසින් සමට හිතකර බව සායනිකව තහවුරු කර ඇති රෙක්සෝනා ඩියෝඩ්‍රන්ට්. දන්නේ අපි 3.0ක් විදිහට පෙරදුනාට අවස්ථාවක් තිබ්බා අපිට දෙවන තරඟය ජයග්‍රහණය කරන්න. නමුත් මම හිතන්නේ මම සෑහීමකට පත් වුනේ නැත්තේ අවසන් තරඟයේ ප්‍රතිඵලයත් එක්ක තමයි අනිත් දෙකේ අපි කම්පීට් කරා. නමුත් මම දන්නවා කම්පීට් කරා කියන එක නිදහසට කරුණක් නෙවෙයි කියන එක. ඉතින් මම හිතන්නේ මේ තරඟාවලියට එද්දී සියලු දෙනාම අයින ක්‍රීඩකයෝ හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්නවා. ගොඩක් අයට එක එක නිගල්ස් තිබ්බා. ඉතින් මම දන්නවා ඒවා ආයෙමත් කියන්න ඕන දේවල් නෙමෙයි මෙතන. නමුත් වැදගත් වෙන්නේ මේකේ වටිනාකම දැනගෙන ඒකට හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත් වෙන්නේ. මොකද හැමෝටම ගෝල් එකක් තියෙනවා රටේ ක්‍රීඩා කරන වර්ල්ඩ් කප් එකක් හින්දා හොඳට කරන්න, හොඳ ටූර්නමන්ට් එකක් ගහන්න. ඉතින් මම හිතනවා මේ ඉදිරියේ පැවැත්වෙන අයර්ලන්ත තරඟය පළවෙනි තරඟය ඉතාමත් වැදගත් කියලා ඒ මොමන්ටම් එක ඉස්සරහට සෙට් කරන්න. ඉතින් ක්‍රීඩක සියලු දෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වෙලාවේ සිලෙක්ටර් මැද්දේ ඉන්නවා කෝචින් ස්ටාෆ් එක එක්ක කතා කර මම හිතන්නේ තව පොඩි වෙලාවකින් එක ඩිසයිඩ් කරයි මොකද්ද ගහන කම්බිනේෂන් එක කියලා. ගොඩාක් ලොකු වෙනස්කම් නැහැ. නමුත් ප්ලේසස් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. අනතුරු ගැන ගොඩාක් ලොකු ප්‍රශ්න තිබ්බා. ඉතින් මම දන්නවා මිඩල් ඕඩර් එක හොඳට පර්ෆෝම් කරේ නැහැ කියන එක. නමුත් ඔයාලා මරන් බැලුවොත් ඇයි මේ දේ වෙලා තියෙන්නේ කියලා අපි ගැහුවේ මොන වගේ පිචර්ස් වලද කියලා ඕගොල්ලන්ටම අයිඩියාවක් එනවා. ඇයි ස්ට්‍රයික් රේට් එක ලෝ වෙලා තියෙන්නේ? ඇයි මේ විකට් යන්නේ කියන එක. මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේදී ICC එකෙන් දීලා තියෙනවා මිලිමීටර් ප්‍රමාණයක් ග්‍රාස් එකක් තියන්න ඕන කියලා. එතකොට ඔය කියන ස්ට්‍රයික් රේට් එතකොට විකට් යන එක මම හිතන්නේ ගොඩක් දුරට වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා. මොකද ඉන්ඩිවිජුවලි මම කැමතියි මට හොඳ ට්‍රැක් එකක් හම්බ වෙනවා නම්. මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්වන්න මට අවස්ථාව හම්බෙන්නේ නැහැ කැපෙන විකට් වල. ඉතින් මේක ගොඩක් දෙනෙක් මාව නෙගටිව් විදියට දකින්න හේතුවක් කරගන්නවා. නමුත් මොකද මගේ ටැලන්ට් එක පෙන්වන්න මට කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විකට්ස් කොච්චර හොඳද කියන ඕගොල්ලන්ට තේරෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාව මේ ලකුණු ගහනවා. ඇයි ලංකාවට මේ ගහ ගන්න බෑ කියලා. ඒක totally depends on the condition. ඉතින් මම හිතනවා මේ World Cup එකේදී මේ numbers ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ට assessment එකක් කරන්න පුළුවන් මේ World Cup එකේ numbers මොනවද? ඊට කලින් තිබ්බ numbers මොනවද කියන එක. ඉතින් මේක හොඳ ටූර්නමන්ට් එකක් වෙයි කියලා හිතනවා අපේ පිටිකරුවන්ට. ඇත්තටම මේ World Cup එක වෙද්දී මම කලිනුත් සඳහන් කරා අපි හොයන එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ටික ඉන්නවා අපිත් එක්ක. ඉතින් මේක හැමෝගෙම වගකීමක් හොඳට ක්‍රීඩා කරලා සෙමි ෆයිනල් එකට අරන් යන එක. ඉතින් අර කැප්ටන් විදියට මට ගොඩක් හොඳ ඩිසිෂන්ස් ගන්න තමා පුළුවන්. ඒකට තමයි මම ඉන්නේ. සිලෙක්ටර්ස් ලෙක් කතා කරලා සීනියර් ප්ලේයර්ස් ලෙක් කතා කරලා ඉතින් මම මගේ උපරිම දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ුත් ඒ හා සමානව දායකත්වයක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැම රටකම ඉන්න ප්‍රේක්ෂකයෝ ඒගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කරන එක. ඉතින් ඇත්තටම අපි හොඳින් ක්‍රීඩා නොකරන අවස්ථාවල අපි කියන්න ඕනේ අපි හොඳින් ක්‍රීඩා කරේ නැහැ කියලා. නමුත් මම සඳහන් කරා මේම තරංගාල ඉතාමත් වැදගත් ක්‍රීඩකයෝ විදියට අපි හොඳින් ක්‍රීඩා කරන්න ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය අවශ්‍යයි කියන දේ තමයි කියන්න තියෙන්නේ. ලසිත් මාලිංග ඇත්තටම කියන්නේ එයාගේ ප්ලෑනින් ඉතාමත් හොඳයි. ඉතින් එක්සිකියුෂන් එක තියෙන්නේ බෝලර්ස්ලා අතේ. අර ප්ලෑනින් පැත්ත ඉතාම වැදගත් වෙන T20 තරඟ ක්‍රීඩා කරන්න. ඉතින් ඒ අත්දැකීම් ඉතාමත් වැදගත්. හුවින් එක ගොඩක් ලොකු පොසිටිව් දෙයක්. කියන්න ඕනේ අපිට ඔප්ෂන් ගොඩක් තිබ්බා. ඉෂාන් මාලිංග ඉන්ජරි ගත්ත එක්ක ඇත්තටම ඔහු අහිමිවීම ලොකු පාඩුවක්. මොකද ඔහුට පේසස් තුනම බෝල් කරන්න පුළුවන්. මොකද අන්තිම තරඟයේත් ඔහු පළවෙනි ඕවර් දෙක ඇතුළත තමයි ඉන්ජර්ඩ් උනේ. ඔහු පෙන්නු අලුත් බෝල්නුත් එයාට ඒ කන්ට්‍රෝල් එක තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේක ලොකු ඩිස්කෂන් එකක් තිබ්බා කාවද මෙතනට ගේන්න ඕන කියලා. මොකද නුවන් තුෂාර ක්‍රීඩා කරා හොඳින් මෑත කාලේ බිරුණ ෆර්නැන්ඩෝ ඉතින් ගොඩක් අය ක්‍රීඩා කරා. නමුත් අවසානයේ එක්ස්පීරියන්ස් එක තියෙන ප්‍රමෝද් මදුෂාන්ට කන්ට්‍රෝල් එක තියෙන. ඉතින් කට්ටිය ඩිසයිඩ් කරා ප්‍රමෝද්ද ගේන්න. මම හිතනවා ඒක පොසිටිව් වෙයි කියලා. හැම වෙලේම සුබවාදීව දකින්න හැම දෙයක්ම සුබවාදීව දකින්න අපිට කියලා දුන්නා. ඉතින් ඒක කියන්න දෙන්න ඕනම නෙගටිව් තැනකදී අපි සුබවාදී දේ දකින්න ඕනේ. හැම වෙලේම අපි නෙගටිව් දේවල් ඔලුවට දාගත්තොත් වෙන්නේ අපි නෙගටිව් මයින්ඩ්සෙට් එකෙන් ගේම් එකට යන එක. ඉතින් හැම දෙයකම පොසිටිව් දේ අරගෙන ඉස්සරහට යන එකයි වැදගත් වෙන්නේ. ඉතින් අපිට සෙෂන්ස් දෙක තුනක් කරා. ඉතින් ඒක ඉතාමත් වැදගත් කියලා හිතනවා හැම ප්ලේ කෙනෙක්ටම.